කොහොම වුණත් ඉතින් ඉගෙන ගන්න යම් කිසි වෙලාවක් කැප කරන එක පිළිබඳව ස්තුතියි ප්‍රකාශ කරමින් අද වැඩසටහන ආරම්භ කරමු. මං ගිය සතියේ පැවරුමක් දුන්න. පැවරුමක් කියන්නේ ටීචර්ලා වගේ එකට කිව්වා මම හදපු දේ පුළුවන් නම් හදන්න කියලා. ඉතින් මේක මට ටීචර් කෙනෙක් හදලා එවපු එකක්. මම එතනින්ම පටන් ගන්නම්. ඒකේ අඩුපාඩු ටික මම පොඩි පොඩි මේක පොඩ්ඩක් තව ලස්සන කරලා දෙන්නම්. මම මේක හොඳයි. මේ බලන්නකො නේ ලස්සනට හදලා තියෙනවා. තව ටිකක් අපි මේක මොඩිෆයි කරගමු. චූටි චූටි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ අඩුපාඩු ටික හදාගමු. එතකොට ඔබේ මේ නිර්මාණය අංග සම්පූර්ණයි. හරි. ඔබට කාගෙන්වත් මුකුත් අහන්න ඕනේ නැහැ. අපිට හැමදාම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට පුළුවන්. මම දන්න තරමින්. ඔය පොඩි පොඩි අඩුපාඩු ටික තමයි හදාගන්න බැරි නීට් කරගන්න බැරි නීට් වුණ ගමන් හරියනවා. හරි. අපි කතා කළා මුල්ම දවසේ අපි මේ ඩිසයින් ගැන කතා කළේ ඩිසයින් එකට ගිහිල්ලා පේජ් කලර් එකක් නේ ඩිසයින් එකට ගිහිල්ලා පේජ් කලර් එකක් දාගන්න විදිය ෆිල් ඉෆෙක්ට් ගිහිල්ලා ටූ කලර්ස් ගිහින් නේ ලස්සන වර්ණ දෙකක් දාලා අපේ පේජ් එක සකස් කරගන්න අපි කතා කරලා දුන්නා. ඊළඟට පේජ් එකට බෝඩර් එකක් අපි මෙතනින් ලස්සන බෝඩර් එකක් දාලා දුන්නා. ඊළඟට වෝටර්මාක් එකක් දාලා දුන්නා. do not copy නැත්නම් අපේ නම ගහලා දුන්නා. ඊට පස්සේ අපි page layout එකෙන් කොලේ size එක හැදුවා A4 orientation එකෙන් rotate දාගත්තා margin හදාගත්තා 0.5 right අපේ කොලේ හරි මට ටිකක් කොලේ වර්ණ ටිකක් අද වැඩි වාගේ මම පොඩි ලා කලර් එකක් දා ගන්නවා බ්ලැක් අයින් කරලා අපි වෙන කලර් එකක් දාමු right okay පොඩි ලා කලර් එකක් දාගත්තා ඔය ටික අපි කියලා දුන්නේ ඊට පස්සේ ඉන්සර්ට් ගිහිල්ලා ටේබල් එකක් ගන්න කියලා දුන්නා ඉන්සර්ට් ගියා ටේබල් ගියා ඉන්සර්ට් ටේබල් ගියා රෝ ගානයි කොලම් ගානයි ටයිප් කළා ක්ලික් කළා මෙන්න මේ ඊතල හතරෙන් අල්ලලා ඕන තැනට ඇදලා ගන්න පුළුවන් කීවේ මෙන්න මෙතන මේ කෙරවලේ තියෙන මේ පොඩි සලකුණෙන් කොටුවෙන් ඇදලා මේක ලොකු කරගන්න පුළුවන් කීවා එකපාරම අකුරු සයිස් එකේ ෆොන්ට් සයිස් එක එහෙම වැඩි කරලා තියාගෙන කලර් කරන්න පුළුවන් කීවා මේ දෙකක් එකට කරනවා නම් මෙහෙම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා මේච් සෙල් කියලා දෙන්න කීවා කොටු දෙකක් එකට හැදිලා දෙනවා කියලා අපි කතා කළා අලුතෙන් රෝ එකක් ඕන නම් මේ අගට ගිහිල්ලා එළියෙන් ගිහිල්ලා එන්ටර් කළත් එනවයි කීවා එහෙම නැත්නම් රයිට් ක්ලික් කරලා ඉන්සර්ට් ගිහිල්ලා රෝ බිලෝ කොලම් බිලෝ above ඉහළින්ද පහළින්ද රෝ එකක් අපිට ඕනේ කියලා අපි කතා කළා තියෙන එකක් මකන්න නම් අපි කිව්වා රයිට් ක්ලික් කරලා delete cell ගිහිල්ලා රෝද කොලම්ද කියලා කියන්න කියලා මැකිලා යනවා කියලා කතා කරා නේ ටේබල් එකක් හදන්න කියලා දුන්න එහාට මෙහාට දාලා තොරතුරු ටික ඉතින් ඒ අනුව අපේ ටීචර් කෙනෙක් ටේබල් එකක් හදලා තියෙනවා අපි කාලසටහන හැදුවා ලස්සනයි පිළිවෙලයි මම තව ටිකක් මේක ලස්සන කරලා දෙන්නම් මේක හරි මෙතන මේ හෝම් එකට ගියාට පස්සේ මේ ජයා පාමසි කියන එක සෙන්ටර් වෙලා නැහෙනි මේ පැත්තට ගොඩාක් ඉඩ තියෙනවා මෙහාට නෑ ඒ නිසා අපි මේක ක්ලික් කරලා මෙන්න මේ මැද මෙතන සෙන්ටර් කියන එක දාන්න ඕන හරි දැන් ඒක වචනේ සෙන්ටර් වුණා මට තව චුට්ටක් අකුරු මේකට හැටියට ලොකු කරගන්න පුළුවන් ඔන්න මම පොඩ්ඩක් එකපාරක් ලොකු කරගත්තා ගාන්ට එතකොට පිළිලා වගේ තියෙනවා හරි මේකටත් මේ පසුබිමට නෙමේ හයිලයිට් එකෙන් මේ ටීචර් පාට දාලා තියෙන්නේ මේකත් සෙන්ටර් කරගන්න මේකට එතකොට ලස්සනයි පෙබරවාරි කියන එකත් මෙතෙන්ට ක්ලික් කරලා සෙන්ටර් කරගන්න එතකොට ලස්සනයි දැන් මේකේ මේ සෙල් එකට නෙමේ පාට දාලා තියෙන හයිලයිට් පෙන් එකකින් මෙන්න මෙතනින් පාට දාලා තියෙන්නේ හරි එතනින් අපි සාමාන්‍යයෙන් හයිලයිට් කරනවා විතරයි පාට දාන්නේ නැහැ අපි පාට දාන්නේ මේකට මේ කොටුවටම පාට දාන්නොත් තමයි හොඳ කොටුවටම පාට දානවා නම් ටේබල් ටූල්ස් ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ෂේඩින් කියලා මෙතනින් තමයි සාමාන්‍යයෙන් අපි පාට දාන්නේ එතකොට ලස්සනට කොටුවටම පාට වැටෙනවා ඔය
සමස්ත කොටුවටම අර භාගයක් වගේ වැටෙන්නේ නැහැ. අකුරු ටික විතරක් වගේ වැටෙන්නේ නැහැ. මෙතනත් අවුලක් නැහැ. හොඳයි මෙන්න මේකේ ඉඩ වැඩි වාගේ මට පේනවා. මං ඒ නිසා මේ ඉරෙන් ඇදලා මෙන්න මෙහෙම චුට්ටක් ඉඩ අඩු කරනවා. ඔය බලන්න අන්න නීට් එකක් ටිකක් මෙතන මෙහෙම වාගේ තියෙනකොට පොඩ්ඩක් කැතයි. යට ඉඩ වැඩිනේ. මේක ලං කරලා මම ඉඩ ටිකක් අඩු කළා. අන්න ලස්සන නීට් එකක් ආවා. නේ. ඊළඟට මේ අකුරු ටිකත් ලස්සනයි. මම නිකන් අකුරු ටිකක් තව අර අකුරු වර්ග දෙක තුනක් තියෙනවා. මෙහෙම සිලෙක්ට් කරලා මම නිකන් එකම අකුරු වර්ගයකට වාගේ දාන්නම් ටිකක් මෙන්න මේ වාගේ ඒරියල් බැක් වාගේ. නැත්නම් මෙන්න මේ වාගේ නිකන් පිරුණු අකුරු තමයි සාමාන්‍යයෙන් කැලෙන්ඩර් එකකට වාගේ ගැලපෙන්නේ. අන්න බලන්නකෝ. දැන් අර පිරීලා තියෙනවනේ. හරි. මහත අකුරු තමයි සාමාන්‍යයෙන් මේ වගේ එකකට ගැලපෙන්නේ. හ්ම්. දැන් බලන්න ලස්සනටම ආවා. පිරීලා තියෙනවා කැලෙන්ඩරේ. මේ වගේ මේ අංක සෙන්ටර් වෙලා නැහැ. තැන් තැන් වල තියෙන්නේ. මේ ඒ නිසා මේක මම ආයේ මෙහෙම සිලෙක්ට් කරලා මේවත් සෙන්ටර් කරන්නම්. අන්න එතකොට මැදට එනවා. මේකත් එහෙමයි මේ ටිකත් මෙහෙම සිලෙක්ට් කරලා මම මේ සෙන්ටර් කියන එක ඔබන්නම්. එතකොට මේකේ මැදට එනවා. දැන් මං හිතන්නේ ක්වොලිටි වැඩි. මට නම් මේ තරුව ටිකක් ලස්සන මදි වගේ. හරි. නේද? අපි ලස්සන තරුවක් දාගමු ටිකක් පිරුණු තරුවක්. ඉන්සර්ට් ගියා. ෂේප්ස් ගිහිල්ලා ටිකක් මේ වාගේ පිරුණු එකක් ඇඳගමු. එතකොට ලස්සනයි. රයිට්. කන්ට්‍රෝල් එක ඔබාගෙන මේකෙන් පිටපත් ගන්න කීවා. ඒකට ඕනනම් කලර් එකකුත් දාගෙනම යන්නත් පුළුවන් අපිට. මේකට ක්ලික් කරලා ෂේප් ෆිල් එකෙන් ටිකක් ලස්සන කලර් එකක් එහෙම දාලාම ගමු. එහෙනම් කොළ පාටට දාලා ඕනනම් පොඩි 3D ගතියක් එහෙම දාලා පොඩ ලස්සන කරලා මම ගත්තා. දැන් මම මේ කොපි කරන්නේ කන්ට්‍රෝල් එකත් එක්ක ඔබාගෙන ක්ලික් කරලා මෙහෙම තියෙනකොට ඒකේ පිටපතක් ගන්න පුළුවන්. මේකත් අයින් කරලා මේකෙම පිටපතක් ගේන්නම් මම. right. බලන්නකෝ දැන් ටීචර් හදපු එක මම හිතන්නේ තව ටිකක් ලස්සන වුණා. නේ තව මේකේ මේ ලයින් ටිකක් මහත කරගත්තා නම් මට එකපාරමත් පුළුවන් මෙන්න මේක උඩ ක්ලික් කරලා ටේබල් එක උඩ මෙන්න මෙතන ටේබල් ටූල්ස් කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ලයින් එක ටිකක් මහත කරගන්න පුළුවන් මෙතනින්. මම ටිකක් මහත කරගන්නම්. අනේක අඳින්න වෙනවා. නේ කලර් එකක් දාගන්න පුළුවන්. ටිකක් අලුත් ස්ටයිල් එකකට මම පොඩ්ඩක් ලස්සන කරලා දෙන්න හදන්නේ. නේ අර කැලෙන්ඩරේ වගේ මේ ලයින් එක මේවට පොඩ්ඩක් මහත තිබ්බොත් පොඩි ලස්සනක් තියෙනවා වගේ මට හිතුණා. ටීචර්ත් මං හිතන්නේ ඒක පිළිගනි. රයිට්. දැන් බලන්නකො නිකන් අපායට ගහපු කැලෙන්ඩරේ වාගේනේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. නේ මේක print out එකක් අරගෙන මේ තියාගන්න පුළුවන්. ටීචර්ගේ කම්පැනි එකේ නම දාලා ළමයින්ට දෙන්න තියන්න පුළුවන්. නේ ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. කැලෙන්ඩර් හොය ඉන්න ඕනේ print out එකක් කලර් print එකක් ගත්තහම ඔන්න right. හරියටම හරියයි කිසිදු අඩුවක් නැහැ. නේද මේකෙත් ඕනනම් මට මෙහෙම පුළුවන් සමහර කැලෙන්ඩර් වල තියෙනවා මේකේ ෆිල් එක රතු දාලා අකුරු ටික සුදු දාලා තියෙනවා සමහර ඒ වගේ. මෙන්න මේ වගේ තියෙනවා. ඒත් අවුලක් නැහැ ඉතින්. හරි. ලස්සනට එනවා. ඕන්නම් මේක පොය දවසක් ඉන්සර්ට් ගිහිල්ලා ෂේප්ස් ගිහිල්ලා රවුමක් අරගෙන ඕන්නම් රවුමක් ඇඳලා මේකට දාන්නත් පුළුවන් පොය නේ.
ඒකට කල එක දාපු ගමන් පොඩි කේස් එකක් එනවා. ෂේප්ස්. යට එක පේන්න අපි දාමු නේද? මෙහෙම දාලා යට අකුරු ටික මේක උඩ තමයි ගහන්න වෙන්නේ. එතකොට පොඩි චූටි අවුලක් ඔච්චර ලොකුවට ගහ ගන්න බෑ අකුරු. හෝම් එකෙන් අන්න අර අකුරු ලොකු වුණ ගමන් එක සයිස් එක ලොකු වැඩිනේ බෝලේනේ. සයිස් එක අඩු වෙනකොට අපි කොටුවටම පාට දාමු. මේක රවුම දානවට වඩා ලේසි. ඕන්නම් මේක පෝය බව හැඟෙන්න අපිට මෙතනින්ම මේ මේකට කහ පාට වගේ දාන්නත් පුළුවන්. රයිට්. ඔන්න මම පොඩ්ඩක් ටීචර් එක ලස්සන කළා. අමනාප වෙන එකක් නෑ. අනුන්ගේ එකක් හැදුවා කියලා. ලස්සනයිද? නේ ටීචර් එකේ තිබ්බට වඩා ඔන්න මම පාට ටිකක් දාලා ලස්සන කරා. ඈතින් නම් බලන්න කැලෙන්ඩරයක් එක්කම බලන්න කැලෙන්ඩරයක් වගේම තමයි. හරි? රයිට්. ඔන්න අඩුපාඩු ටික කියලා දුන්නා. එතකොට ඒක සාර්ථකයි. තැන්ක් යූ සර් කියලාත් කියනවා. ගොඩක් ස්තුතියි. ලස්සනයි. මං හිතන්නේ අඩුපාඩු ටික මං ඒකයි කිව්වේ අඩුපාඩු ටික මං කියලා දුන්නාට පස්සේ ඔබේ හදන්න කිව්වේ ඔබේ වැඩේ 100ක් සාර්ථක වෙනවා නේ. හරි? දැන් බලන්න ඇත්තටම මේක ලස්සනයි. ඈත ඉඳන් බලන්නකො මං චුට්ටක් කුඩා කරලා සමස්තය පෙන්වන්නම්. නේ ඔය සමස්තය ඈතට දකින්නකොට අපිට පිනිෂින් එක හරියටම හරි. ලස්සනටම ඇවිල්ලා තියෙනවා. අර අපේ පිනිෂින් එක පුළුවන් තරම් හදාගත්තාම ඒකේ නීට් එක පේපරයක් එහෙම හදපුවාමත් එහෙමයි. ටීචර්ලා පේපර් ටයිප් කරන්න දන්නවා නීට් එක තමයි නැත්තේ. අපි ආයේ මම නම් ඒ පේපරයක් අරගත්තාම හැම එකක්ම නීට් එකට හදනවා පොඩි පොඩි අඩුපාඩු ටික. එතකොට ලස්සනට එනවා. හරි? මේකේ මේ ටීචර්ගේ කාලසටහනත් හදලා එවලා තිනවා මට මේ ෆොන්ට් එකේ මොකක් හරි පොඩි අවුලක් නිසා මේ මට මම පෙන්වන්නේ ගත්තේ Google Translate එකේ වචන. ඒක තමයිනේ යුනිකෝඩ් නැද්ද ටීචර්ගේ මැෂින් එකේ මේ මෙතන යටින් මේ නෑ ඔය ඉංග්‍රීසි විතරයි තියෙන්නේ. රයිට් මම මේක දාලා දෙන්න සොෆ්ට්වෙයාර් එක ටීචර්ට එවන්නම්. හරි? හා සර් හා සර් මේක thank you. දාගන්න මේකෙන් තමයි ගොඩාක් අය මේ දැන් අපි ටයිප් කරන්නේ රජයේ සම්මත ෆොන්ට් එක මේක. දැන් අපි එක එක ෆොන්ට් එක වලින් ටයිප් කරන්නේ නේ. අපි ටයිප් කරන්නේ යුනිකෝඩ් කියන සොෆ්ට්වෙයාර් එකෙන්. යුනිකෝඩ් දාගත්තට පස්සේ මෙන්න මෙතන මේ ENG කියලා පෙන්නනවනේ. ඒකේ මේ සිං කියන එක දාගත්තාම සිංහල. දැන් මගේ සිස්ටම් එකම සිංහලට හැරෙනවා. හරි ඉස්සර තිබ්බේ නෑ දැන් යුනිකෝඩ් තියෙනවා. දැන් අපිට අර වියනු මියනු එහෙම ඉස්සර වැදුනේ නැහැ. දැන් ලස්සනට මේ වියන්න ඉස්සර වියන්න ගහනකොට ටිකක් හරි අමාරුයි මේ උඩට එන්නේ නෑ මේකේ ලස්සනට එනවා අකුරු ටික. ඒ නිසා දැන් අපි රාජකාරිමය අවශ්‍යතා සඳහා මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ටයිප් කරන ෆොන්ට් එක තමයි යුනිකෝඩ්. ඒ නිසා මේක ගන්නත් ලේසි මම මේ සිස්ටම් එකෙන්ම කියන්නම් ඉන්ටර්නෙට් තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ Google වලට ගිහිල්ලා මේ මන් ඩවුන්ලෝඩ් කරපු එකක් ගෲප් එකට දාන්නම් මගේ ළඟ බොහෝ විට ඇති ඩවුන්ලෝඩ් කරපු එක ඒක ඉන්ස්ටෝල් කරගන්න මෙතන Unicode 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 free downloaded මේ තියෙන්නේ Unicode free downloaded ගියාට පස්සේ අපිට මේක ඩවුන්ලෝඩ් සිංහල ටැමිල් කිට් කියන එක
මෙන්න මේක උඩ ක්ලික් කරපුවාම මේක එනවා. මම දැන් ඩවුන්ලෝඩ් කරලා එවන්නම්. මේකේ ඉන්න ඩවුන්ලෝඩ් අර දැන් ඩවුන්ලෝඩ් කරන තැන් හොයාගන්න අමාරුයි ටීචර්ලට මේ තියෙන්නේ. ඩවුන්ලෝඩ් සිංහල Windows 10 සඳහා right මම ඒක උඩ ක්ලික් කළා right මේ ඩවුන්ලෝඩ් වෙනවා. මම මේක දැන් ගෲප් එකට දාන්නම්. ඒක ඩබල් ක්ලික් කරලා පොඩි පොඩි සිස්ටම් එක මට දැන් ආපහු ඉන්ස්ටෝල් කරන්න බෑ. මේ ඒක දෙපාරක් ඉන්ස්ටෝල් කරපුවාම පොඩි අර අවුලක් වෙනවා මැෂින් වලට. ආයෙ අයින් කරලම ආයෙ ඉන්ස්ටෝල් කරන්න වෙනවා. ඒ නිසා ඔන්න දැන් මට ඉන්ස්ටෝල් වුණා right මම මේක දාන්නම් WhatsApp එකට group එකට ඒකෙන් මේ ඒක ඉන්ස්ටෝල් කරලා තියාගන්න. සාමාන්‍යයෙන් මේක තමයි සම්මත අකුරු ටික අපිට තියෙන මේක මේ එක්ස්ට්‍රාත් කරලා ගන්න ටීචර්ලට තේරෙනවද? මේක මේක උඩ රයිට් ක්ලික් කරලා මේ එක්ස්ට්‍රාට් හියර් කියලා මේක මම පෙන්නන්නම්කෝ. මෙන්න මේක උඩ මවුස් එක අනිත් පැත්ත ඔබලා මෙන්න මේ වාගේ වචන ටිකක් එනවනේ. හරි. ඒකෙන් මේ start here කියන එක ක්ලික් කරන්න. එතකොට මෙතනම මේක දිග හැරෙනවා. මේ ෆයිල් එක හකුලලා දාලා තියෙන්නේ. මේක දැන් ෆෝල්ඩර් එකකට දාලා ෆෝල්ඩර් එක කොහට හරි එක්ස්ට්‍රා තුන මට හිතා ගන්න බෑ කොතෙන්ටද කියලා. හරි. ඩවුන්ලෝඩ් කරලා ඒ ෆෝල්ඩර් එකට මේක දිග හැර ගන්න. දිග හැරලා එන software එක ඩබල් ක්ලික් කරලා මම එහෙම දාලා එවන්නම්. ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඒකෙන් සිංහල අපිට හොඳට ටයිප් කරන්න පුළුවන් වෙනවා. රයිට්. එහෙනම් අපි අද පාඩමට යමු. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටීචර්ලට. අද චූටි මට පණිවිඩයක් කියන්නත් තියෙනවා. මට අද 10ට පන්තිය නතර කරන්න වෙනවා. මේ දරුවා ක්ලාස් එකක ඉන්නවා දූ එක්කන් එන්න යන්න ඕනේ 10ට. හරි? ඒ නිසා මම අද 10ට 10 වෙනකම් ගන්නලා 10ට නතර කරනවා. රයිට්? අපි අද කොටසට යමු එහෙනම්. මෙතන මේ හරි ලේසි මේ කීබෝඩ් එකෙන්ම ෂෝට්කට් එකකුත් තියෙනවා මේ සිංහල ඉංග්‍රීසි මාරු වෙන්න. මම මේ මෙතන මේ shift එක ඔබාගෙන ALT එක ඔබනකොට ඔය නිකම්ම සිංහලට මෙතන මාරු වෙනවා. ආයි shift එකයි ALT ඔබනකොට ඉංග්‍රීසි වලට හැරි පරිවර්තනය වෙනවා. එතකොට අපිට ලේසි මේක පරිවර්තනය කරගන්න. right එහෙනම් ඔන්න අපි අලුත් පිටුවක් ගත්තා. control n මං කිව්වා මට ෂෝට්කට් පුරුදු වෙලා තියෙනවා. අලුත් පිටුවකට ආවා. අපි ඊයේ නතර කරපු තැන ඉඳන් අපි පටන් ගමු. ටේබල් එකේ මත තව චුට්ටක් කියලා දෙන්න තියෙනවා. ටේබල් එකක් අපි මෙතනිනුත් හදිසියට ගන්න පුළුවන් කිව්වා. ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන ප්‍රමාණයට අපි ටේබල් එකක් ගත්තා. මෙතනින් අරන් ලොකු කරගන්න පුළුවන් කිව්වා. හරි. ඊට පස්සේ මේවා අපිට ඕන විදිහට අණු අංකය මේ එහාට මෙහාට කෑලි දාලා ක්ලික් කරලා මේවා එහාට මෙහාට ඇදලා අපිට වෙනස් කරගන්න පුළුවන් කියලාත් කිව්වා. ඊට පස්සේ මේ ටේබල් එකට මේවත් අපිට පුළුවන් කිව්වා මෙහෙම මේ ඕන තරම් මෙහාට ඇදලා අපේ වචන ගානට හදාගන්න. එහෙම නැත්නම් මේක ඔටෝ හැදෙන තැනක් තියෙනවා. මෙන්න මේ ලේඅවුට් කියන එකට ගියාම හරි ටේබල් එකක් අරගෙන ලේඅවුට් යන්න ඕන. එතකොට මේකේ අර අපි කියපු ඔක්කොම ටික තියෙනවා. මේ රෝ එකක් ගන්න, insert below යටට ගන්න, ඉහළට ගන්න, හරි කොලම් එකක් ගන්න. අපි right click කරලා කියපු ටික ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මෙතෙන්ට ගිහින් ක්ලික් කර කර ඉන්න අමාරුයි. මේ මෙතනක් තියෙනවා. මේ අර script කියන එක එහෙම මේක කෑලි දෙකක් තුනකට බෙදා ගන්න. මේ මේච් කියන එක මේච් කරගන්න. මේ එතන ක්ලික් කළත් හරි මේකේ ලේඅවුට් එකේ තියෙන්නේ. මෙන්න මෙතනින් පුළුවන් මේ වගේ මේ
උස පළල එහෙම හදා ගන්න මේ මේවා ක්ලික් කරනකොට අඩු වෙනවා. මේවා ක්ලික් කරනකොට ඒ රෝ එකේ දිග වැඩි වෙනවා. හරි. විත් එක මේකෙන් පළල අඩු වැඩි කර ගන්න පුළුවන් ඔය. ඒවා ඉතින් ඒ තරම් අපිට එහෙම ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. මොකද අපිට අර ලේසියට කරන්න පුළුවන් ටික මම කියලා දුන්න අපිට ලේසියෙන්ම එක තැනක ඉඳන් මේ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ අර මං කිව්වේ මේ අපි ටයිප් කරන ඒවා අපිට හරව ගන්න විදිහ කීචලා ගොඩක් අය මයෙන් ඇහුවා. මේකේ මට ඉඩ තියෙනකොට මේ අතට හරව ගන්න මේ ලේඅවුට් එකේ තියෙනවා මෙන්න මෙතන ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියලා මේ පේනවා ඇති ඔබට. මෙන්න මේ ටෙක්ස්ට් ලේඅවුට් එකේ තියෙන්නේ ටේබල් ටූල් එකේම තමයි ටේබල් එක සිලෙක්ට්. ටේබල් එක ඇන්දේ නැත්නම් ඒක එන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. අපි ටේබල් එකේ ඉඳන් තමයි යන්නේ. ටේබල් එකේ ඉඳන් තමයි අපි ලේඅවුට් එකට යන්නේ. ඔය ටේබල් එක ඇතුළට මම ගියේ නැත්නම් මේකේ මට ලේඅවුට් එකක් පෙන්වන්නේ නැහෙනේ. හරි. මම ටේබල් එක ඇතුළට යන්න ඕනේ. මම හදපු ටේබල් එක ඇතුලේ ක්ලික් කරපුවාම මෙන්න ලේඅවුට් එක මතුවෙනවා. මේ මගේ කර්සර් එක තියෙන්න ඕන ටේබල් එක ඇතුලේ. ලේඅවුට් එකට ගියා. මෙන්න මෙතන එකපාරක් ක්ලික් කරනකොට අන්න හරි හැරුණා. මේ එකපාරම මෙහෙම සිලෙක්ට් කරලා හලව ගන්න. එතකොට ඔක්කොම ටික හැරෙනවා. නැත්නම් එකින් එක හරවන්න ඕනේ. දැන් මේ උඩ පේලියම හැරිලා තියෙන්නේ. දැන් මම ටයිප් කරනකොට මේක මට ඕන විදිහකට හදාගන්න පුළුවන්. හරි. ඉන්නකො මං කියන්න ඔන්න දැන් මන්ඩේ කියලා තියෙනවා. මේ පැත්තට ටයිප් කරනවා අඩුයිනේ අපි සාමාන්‍යයෙන්. මේක මෙන්න මෙහෙම. මේ පහළ ඉඳන් උඩ මේ පැත්තටනේ. නේද? හරි. එතකොට මේවත් ටයිප් කරනකොට අර උඩ ඉඳන් පහළට එන්නේ ඕන පැත්තකට අපිට හදාගන්න පුළුවන්. මේ එකපාරම ෆොන්ට් එහෙම සයිස් ලොකු කරලා තියාගන්න. දැන් මේකටත් මම දාන්නේ මේක තව පාරක් ඔබන්න ඔය. තව පාරක් ඔබපුවම හරස් අතට. එක පාරක් ඔබපුවම උඩ ඉඳන් යටට. තව පාරක් ක්ලික් කරපුවම යට ඉඳන් උඩට. හරි? අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේවා ගේ අර වැඩි ටයිප් කරන්න දැන් ටීචර්ලාගේ ප්‍රාථමික අංශයේ අයගේ හැම මේකේ හරියක් දාන්නේ නේ තියෙන්නේ. නමුත් ලොකු නිපුණතාවයක් ලියන්න තියෙනවා. මෙන්න මෙච්චර විතර නිපුණතාවයක් තියෙනවනේ. නේද? ශිෂ්‍යයා සමබර දණ්ඩ තුල මේ නිවැරදිව ඇවිදි. ඉතින් ඒක මේකේ සම්පූර්ණම ලියන්න එපා. එතකොට මේ අතට ලියන්න ඉඩ නැහැ. ඒ වගේ වෙලාවට මේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක දාලා මෙතන ඉඳන් ලියන්න. හරි? සංඛ්‍යා දෙකෙහි නැත්නම් ගෙන යාම් සහිත ඒවා ලියන්න පුළුවන්. ගෙන මට මතක නැහැ තියෙන ඒවා. ගෙන යාම් සහිත අඩු කිරීම නැත්නම් එකතු කිරීම නිවැරදිව එකතු කරයි. මේ මං හිතන්නේ ඒකත් දැන් විසඳුණා. මං ඔක්කොම හරි. අකුරු වැරදි දෙති අවුලක් නැහැ. හරි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට හිමින් සීරුව මැසේජ් එකක් දාන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් තේරෙන්නේ නැතුව ඉන්න එපා. අපි දන්න දේ ඉගෙනගෙන යමු. මේ වාගේ මේ අතට ටයිප් කරලා තියන්න පුළුවන්. හරවලා ටයිප් කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන චූටි ටික් එකක් වගේ දාන්න නම් මෙන්න මේවා මෙහාට එහාට මෙහාට ඇදලා එක ගානට අපිට හදා ගන්න පුළුවන්. එතකොට අපේ වැඩේ ලස්සනට නීට් එකට හදන්න පුළුවන්. හරි. එතකොට අර තව මේ අතටත් මොනවා හරි තියෙනවා නම් ඉරා ඒකත් ඉතින් ගන්නත් පුළුවන්. මේ අතට උඩින්ම ඒක උඩටම ගිය. හරි. අපිට මේකට උඩින් තව රෝ එකක් ගන්න පුළුවන් ඕන නම් අරගෙන එතන මේච් කරන්න. ඒ වගේ ඕන වැඩක් කරලා හදා ගන්න පුළුවන්. අර මුල් ඉස්සල්ලා වගුව හදාගෙන ඉවර වෙන්න ෆෝමැට් එකක් බලාගෙන. හරි. වගුව හදලා ඊට පස්සේ ටයිප් කරන ඒවට යන්න එකපාරම ටේබල් එක සිලෙක්ට් කරලා තොරතුරු ටික අරගෙන ටේබල් එක ගනුදෙනු කරද්දී මම කිව්වා
එකපාර මෙන්න මෙතන ක්ලික් කරලා ගෙන යන ඒවා අකුරු සයිස් එක කලර්ස් ඒවා හදාගන්න. රයිට්. ඊට පස්සේ මම කියලා දෙනවා. දැන් ටේබල් එකේ එහෙම මකනවා නම් මේකිනු පුළුවන් ඈ. තව එකක් කියන්න හිටිය අමතකුණා. අර මේ එක්ස්කියුස් මී ඔව් අනේද චුට්ටක් ඔතෙන්ට ගියේ හැටි පොඩ්ඩක් පෙන්නන්නකෝ. ඒක දැක්කේ නෑ හරියට. මේ පැත්තට හරව ගන්න එකද? ඔව් ඔව්. රයිට් රයිට්. හරි. ඒකට යන්නේ දැන් අපි කියමුකෝ අපි ඉන්නේ ටේබල් එකේ නැතුව කොහේ හරි එළියක. දැන් මෙහෙම තියෙනවනම් දැන් මම ටේබල් එකේ නෙමෙයි ඉන්නේ. මගේ කර්සර් එක තියෙන්නේ මේ එළියේ පිටුවේ. එතකොට ඒක එන්නේ නේ. ඒක සැඟවිලා තියෙන්නේ. හරි. අපි හදපු ටේබල් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරපු ගමන් මෙන්න මේ උඩ මෙන්න මෙතන ටේබල් ටූල්ස් කියලා තියෙනවා. ඒත් එක්කම මෙතන ලේඅවුට් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ලේඅවුට් එක ක්ලික් කරපු ගමන් මෙන්න මේ දකුණු පැත්තට වෙන්න තියෙනවා ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියලා මේ තියෙන්නේ. ගොඩක් අයගේ තියෙන්න ඕන. මේක උඩ ක්ලික් කරපු ගමන් මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක ක්ලික් කරපු ගමන් මේක එක එක පැති වලට හැරෙනවා. මේ මෙතන ඒවා මේ සෙන්ටර් කරන්න මේ පැත්තට හදන්න ඒවත් තියෙනවා. දැන් මේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක වුණත් කමන්නේ මේකත් මට සෙන්ටර් කරගන්න පුළුවන් ඕනනම් ඔය මේ පැත්තට. දැන් මේක එහෙම ලොකු ලොකු තොරතුරු තියෙනවා නම් මේ පැත්තට අර දකුණු පැත්තට වම් පැත්තට සෙන්ටර් එහෙම හදාගන්න පුළුවන් මේ පැත්තට. මේවා ක්ලික් කරලා බලන්න. හරි. රයිට් මං හිතනවා තේරුණා කියලා. කොහෙන්ද හදන්නේ? අපි තව ඕන්නම් මම මේ ටේබල් එකට ගියා. ලේඅවුට් කියන එකට ගියා. මේ තියෙන ටෙක්ස්ට් ඩිරෙක්ෂන් ගියා. අන්න දැන් මේ පැත්තට හැදුන අකුරු ටික ඔය. ඒක තව පාරක් ක්ලික් කරන්න මේ පැත්ත තමයි හරි. අර උඩ ඉඳන් පහළට වඩා අපි ටයිප් කරන්නේ පහළ ඉඳන් උඩටනේ. මම මේක දැම්මා වගේ නේද? මෙහෙ ඉඳන් මෙහාටනේ අපි ටයිප් කරන්නේ. නැත්නම් මේක ඉහළ ඉඳන් ගන්නත් පුළුවන්. තේරුණා සර්? thank you. right okay. ඊට පස්සේ අපි මං කිව්වා මේකේ අර මේ තියෙන මේ ඉරි මකා ගන්න ඕන නම් මෙන්න මෙතන ඉරේස් කියලා එකක් තියෙනවා ලේඅවුට් එකේ. ඒක අරගෙන ඇවිල්ලා මේ ක්ලික් කරපුවාම මේ තැන් තැන් වල තියෙන රේඛා මකා ගන්නත් පුළුවන්. අර මේච් කරනවායි කිව්වේ අපි. ඒ වගේ මට මේක එපා නම් ඔය හරියටම මේ ලයින් එක උඩට ඇවිල්ලා ක්ලික් කරන්න මේ ඉරේසර් එක අරන් ඇවිල්ලා. මට මේ ඉන්ටර්වල් කියන එකට එහෙම අර වාගේ ඕනේ නැහැ. මෙහෙම මේ ක්ලික් කරලා මකා ගන්න පුළුවන්. ඒක ඉතින් හරි අමාරු වැඩි. ඊට වඩා ලේසි අපි අර එකපාරම රයිට් ක්ලික් කරලා මේච් සෙල් දාන එක. හරි. රයිට්. ඔන්න එහෙනම් අපි ඊළඟ එකට යන්න හදන්නේ control delete shift එකයි delete කළා. මට තියෙනවා සමහර වෙලාවට අනේ මට මේ මන් දැන් හොයාගන්න හිටියා මගේ ගෙදර තිබ්බේ නෑ මේ live cheat එකක් live cheat එක ෆොටෝ එකක් පුළුවන් නම් ටීචර් කෙනෙක් දාන්නකො group එකට මට අන්න ඒ වාගේ එකක් හදාගන්නේ කොහොමද කියලා. අපේ නිවාඩු චිට් එකක් ඒකේ පිළිවෙලක් නෑනේ. හරි. ඒකේ වගුවේ මේ අපි අඳිනවා වාගේ රෝ කොලම් පිළිවෙලක් නෑ. කවුරු හරි ටීචර් ළඟ කෙනෙක් ළඟ තියෙනවා නම් මේ මට නිකන් බලා ගන්න මේකට හරි කමක් නෑ chat එකට හරි මේ ෆොටෝ එකක් ගහලා දාන්නකෝ. නැත්නම් group එකට උනත් කමක් නෑ. නිවාඩු ඉල්ලුම් පත්‍රයක් හොයාගන්න හම්බ උනේ නෑ. ඒ වාගේ එකක් අඳිනකොට අපිට අඳින්න වෙන්න මෙන්න මෙහෙම. හරි මට නිකන් මතක හැටියට අපි අඳින්නම්කෝ. මම table tools ගියා. මෙන්න මේකේ තියෙනවා draw table කියලා එකක්. මම draw table එක ගන්නවා. එතකොට පැන්සලක් එනවා. මේකෙන් මෙන්න මෙහෙම කොටුව අඳින්න. මගේ ටිකක් ලොකුවට ඇවිල්ලා තියෙන නිසා හොඳයි. මේක මෙහෙම දෙකට වෙන් කරන්න. ඊට පස්සේ මෙහෙම තියෙනවානේ නම ලියන්න මෙතන එකයි. මට මතක නෑ කිව්වේ එකයි. මෙතන කවුරු හරි කිව්වත් කමක් නෑ. මතක නෑ.
නේ කොහමද මේවා මෙහෙම තමයි අඳින්නේ. ඒක මට තිබ්බනම් ඇදලා දෙන්න තිබ්බා. නැද්ද ටීචර් කෙනෙක් ළඟ හොයාගන්න. මේ මට ඕන විදිහට අර පිළිවෙලක් නැතුව හරියටම වෙන් කරන්න ඕනනේ නිවාඩු ඉල්ලන දින ගණන. ඔහොම තියෙනවනේ නේද? මෙතන තව තියෙනවා අස්සන නිවාඩු ඉල්ලන දින ගණන. ඔහොම කියමි. අන්න දැම්මනේ රයිට්. රයිට් මේ තියෙන්නේ. රයිට් මේක අපිට පුළුවන් මේක මේ තියෙන්නේ නේ. රයිට් දැන් මේකේ අර වගේ වගුවකට පිළිවෙලක් නැහැනේ. නේ අර වගේ පිළිවෙලකට නෑ වගුව මේ වාගේ එකක් අපිට හදා ගන්නකොට අපිට සිද්ධ වෙනවා මේ ටේබල් එක අර අඳින එකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ. මේක අපි මෙහෙම සිලෙක්ට් කරලා ඩිලීට් කළා. මම ඒක නිකන් පේන්න වගේ මෙහෙම අවුලක් නෑ අපිට පේනවනේ. පොඩි කොටුවක් අඳින්න තියෙන්නේ. ඔන්න මම ඉන්සර්ට් ගියා. ටේබල් ගිහිල්ලා ඩ්‍රෝ ටේබල් එකෙන් මෙහෙම ලොකු කොටුවක් ඇන්ද. හරිනේ. ඊට පස්සේ ඒක දෙකට වෙන් කරලා තියෙනවා. පේනවනේ. හරි මම මේක දෙකට වෙන් කරනවා. මේ පිළිවෙලකට අර නැතිව තියෙන එකකට මෙහෙම. ඊළඟට දකුණු පැත්ත 1 2 3යි. උඩින් කෑලි 3යි 4යි 5ක් විතර තියෙනවනේ. එතකොට අපි මේවා මෙන්න මෙහෙම මේ 1යි. මේ මවුස් එක ටිකක් දුරට ඇදගෙන යන්න එතකොට එනවා 2යි 3යි උඩින් කොටස් 3යි නිවාඩු ඉල්ලා සිටින දින ගණන පවත්නා දින ගණන මෙහෙම තියෙනවා ඊට පස්සේ යට කොටස් ටික ආයි කොටස් 3කට වෙන් වෙලා තියෙනවා යට තියෙන කොටස් 3ක්ම විතර වෙන් වෙන්න ඕන අපි මේ දෙක උනත් මෙහෙම 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 ආයේ මේක මෙහෙම ඔය අපිට ඕන විදිහට ඇඳ ගන්න පුළුවන්. හරි? අපිට ඕන විදිහට ඇඳ ගන්න පුළුවන්. තව එකේ දිනය තව කෑල්ලක් තියෙනවා හැබැයි දිනය කියලා. ඒකත් අපි අඳිමු ඕනනම් දිගටම. මෙතන දිනය කියලා තියෙනවා මේකේ අර දැන් මේ කෑලි දෙක නැති නිසා මට ඒක ඉරේස් කරගන්න පුළුවන්. ඔය හරි ආයි ඩ්‍රෝ මෙතනක් තියෙනවා ඩ්‍රෝ එක අරගෙන ආයේ අනිත් පැත්ත. ඒකේ උඩ කොටස් 3යිද 5ක්ම තියෙනවානේ. මෙහෙම සෝරි. ටිකක් ඇඳලා බලන්න. ඔය අපිට ඕන විදිහට ඇඳ ගන්න පුළුවන්. උඩින් ආයේ කෑලි 3කට මේ ටික තමයි ඒකේ වෙන් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මම කියන එක ටීචර්ලාට තේරෙනවා මම මේ යටින් එකක් බල අඳින්නේ. මේක ආයේ මෙහෙම වෙන් කරන්න පුළුවන්. මගේ මේ ෆොන්ට් සයිස් එක ලොකු නිසා ටිකක් කොටු ලොකු වෙනවා. ඔබට කොටු ලොකු නැතුව නිවාඩු ඉල්ලීමට හේතු රයිට් ඔය තියෙන්නේ. හරි අපිට ඕන විදිහට ඊට පස්සේ මේ පැන්සල නිතරම තියෙනවනේ මේ කොහේ හරි ඩබල් ක්ලික් කරන්න පැන්සල නැති වෙනවා. ඊට පස්සේ මේවා තව කුඩා කරගන්න ඕන නම් අපිට කුඩා කරගන්න පුළුවන් මේවට ගියාම හරි ඊතල දෙක තියෙනවා මෙහෙම ඉඩ තියෙනවා නම් අපිට මේ වගේ උඩට සමහර වෙලාවට එයා ඇඳට පස්සේ දෙන්නේ අර කර්සර් එක ලොකු තියෙනවා නම් ඒ ගානට මේ මගේ ඇඳපු ඉරත් ලොකුයිනේ ටීචර්ලා මේ චූටි ඉරක් ඇඳලා මේව එහෙම උඩට ඇදලා නීට් එකට මේවයෙන් අල්ලලා ඉඩ දෙනේ වගේ උඩට ඇදලා දාලා නීට් එකට අපිට හදා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මේක ටයිප් කරනකොට මේ කොටුවක ඩබල් ක්ලික් කරලා අපිට ටයිප් කරන්න පුළුවන්. මෙතන ටයිප් කරන්න වෙන්නේ වර්ෂය, මාසය, දිනය. වර්ෂය, මාසය, ඔය
දිනය. හරිනේ නේ. රයිට්. ඔය අපිට ඇවුලක් නැහැ. මේ වාගේ එකක් හදාගන්න උනාට පස්සේ අපිලිවෙල එකක්. ඒ කියන්නේ රෝ කොලම් ගානටම නෑනේ එක එක තැන්වල වෙනස්. ඒක ලේඅවුට් එකේ ඩ්‍රෝ ටේබල් එකේ තියෙනවා. එහෙම නැත්නම් මම ඉන්සර්ට් එකේ ටේබල් ගියාම ඩ්‍රෝ ටේබල් කියන එකෙන් මං කිව්ව ගන්නෙ. ඒකෙන් අපිට පුළුවන් මේව අරගෙන ඕන ඕන විදිහට වෙනස් කර ගන්න ඔය. හරි? අපිට අපිට ඔය අංකයක් දාගන්න ඇතුළත් වීමේ අංක මේ ඕන තරම් වෙන් කරගන්න පුළුවන් ඩ්‍රෝ කරගන්න පුළුවන් ඇඳ ගන්න පුළුවන්. රයිට් මම හිතනවා ඒකත් තේරුණා කියලා. ඔබ ගෙදර තියෙන මේ ලිව් චිට් එක අනිවාර්යෙන් හදන්න. ඔබ මෙන්න මේක හැදුවා කියන්නේ මම ළමයින්ට දෙනවා. මේකේ සිංහල නැතුව මේ නම් තුනම ගහන්න එපා. නේම් කියලා මේ මම නම් ඉස්සර මගේ ලිව් චිට් වල මම ටයිප් කරලා හදාගෙන තියෙන්නේ. නමයි තනතුරයි මේ මම ටයිප් කරනවා මං. දෙපාර්තමේන්තුව හරි මුල්පත් වීමේ දිනය ඒ ටික ටයිප් කරලම තියෙනවා. ටයිප් කරලම print එකක් ගන්න පුළුවන්. හරි එතකොට අපිට පුරව ගන්න වෙන්නේ මෙන්න මේ ටිකයි අස්සනයි විතරයි. පත්වීම් දිනයත් වෙනස් වෙන්නේ නැහැ. නිවාඩු පටන් ගන්නා දිනය 26 නම් මෙතන 26 දාලාම තියන්න. නේද? වර්ෂය මාසයයි දිනයයිනේ වෙනස් වෙන්නේ. හරි? සමහර එහෙම මේක පිළිගන්නවා. එහෙම සම්මත එකක්ම ඕනේ නැහැ. මේ පාසල් වල එහෙම නම දාලත් හදලා තියෙනවා සමහර අය. පාසලට අනන්නේ විදියට. හරි? එකක් හදලා බලන්න තියාගන්න. එතකොට අපිට අපේ ඒවා අපිම කරගන්න කියලානේ මං කීවේ. රයිට්. එහෙනම් ඔන්න මම ගොඩක් කියලා දුන්නා ටේබල් ගැන ඉන්සර්ට් එකේ ඔය ටික ඇති අපිට සාමාන්‍යයෙන් ටේබල් එකක් එක්ක ගනුදෙනු කරද්දී ඕනෑම එකක්. ඊට පස්සේ මෙහෙමත් පුළුවන්. අපි අර කාලසටහන ටීචර් හදලා දීලා තිබ්බනේ දැන් මේ වාගේ අපිට පුළුවන් කාලසටහන හැදුවට පස්සේ පොඩ්ඩක් ලස්සන කරගන්න තව තැනක් තියෙනවා. මේ තියෙන්නේ බලන්නකො. මේ මම හදපු කාලසටහන. හරි. ඒක ටිකක් පිළිවෙලයි වාගේ පේනවනේ. එතකොට මම ටේබල් එක හැදුවා. මේ ටික ටයිප් කරලා තියෙනවා. මේවා ටික මෙහෙම සිලෙක්ට් කරලා දින ටික පොඩ්ඩක් බෝල්ට් කරගන්න. අපි ඒක කලින් කියලානේ තියෙන්නේ. හරි. ඊළඟට දැන් ටේබල් එක හරි. මේ වාගේ ලස්සන ස්ටයිල් එකක් ගන්න මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ ඩිසයින් කියන තැනට ගියාට පස්සේ මේ ඩිසයින් කියන තැන එහෙම්ම හදලා දීලා තියෙනවා පොඩි ලස්සන මෙන්න මේ ඊතලේ මෙතන ක්ලික් කරන්න මේ සාමාන්‍යයෙන් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඒක මෙන්න මේ ඊතලේ ක්ලික් කරපුවාම මේ ටීචර්ට පොඩි ලස්සන ඩිසයින් එකකට කැමති පොඩි කලර් එකක් දාලා හදා ගන්න පුළුවන්. ඒ ඔටෝමැටිකලි හැදිලා එනවා. මෙන්න මෙතන ඊතලෙන් අපිට ෂේඩ් කරන්න ඕනේ නැහැ. හරි. ඔය වාගේ තිබ්බහම පොඩි ෆිනිෂින් එකක් තියෙනවා. ලස්සනක් තියෙනවා. හරි. අපිට ටයිප් කරපු එකට අර වාගේ එතකොට පොඩි අර ලස්සනක් තියෙනවා ෆිනිෂින් එකක් අවුට්පුට් එකක් තියෙන නිසා පේනවා ඩිසයින් එකේ තියෙන්නේ ටික. හරි. මේ එක එක ඩිසයින්. රයිට්. මං හිතනවා ඒ ටිකක් තේරුණා කියලා. අපි ටේබල් එකේ ටික කතා කළා. රයිට්. ඊළඟට මම යනවා ඊළඟට තියෙන එක කතා කරන්න ඉන්සර්ට් වල පික්චර්. අපි කොහොමද පින්තූරයක් ඇතුළත් කරගන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. එහෙන් නැත්නම් චුට්ටක් ටීචර්ලා කියන්න අපිට ඔන්න වහින්න පටන් ගත්තා. සිග්නල් අඩු වුණොත් මැසේජ් එකක් දාන්න. රයිට්. මේකට පින්තූරයක් දානවා නම් මෙන්න මෙතන පික්චර් ඉන්සර්ට් මේ ඕන්න ලියා ගන්න චුටි සටහනක් දානවා නම් පින්තූර ඇතුළු කිරීම. පින්තූර ඇතුළු කිරීම කියලා ලියලා මම මේකට පොඩි ටියුට් එකක් තියෙනවා මම දාන්නම්. මට මේ අද දවස මට බිසි දවසක් වුණා වෙලාවක් වුණේ නැහැ මේ ඒක හොයන්න. මගේ ළඟ ටියුට් එකක් තියෙනවා මම ඒක දාන්නම් ගෲප් එකට.
ඔය පින්තූර ඇතුළත් කරගන්නේ වගුව සකස් කරගන්නේ වගේ මම හදපු. මෙන්න ඉන්සර්ට් ගියා පික්චර් කියන එකට ගියා අපි ළඟ තියෙන මොනවා හරි පින්තූර තියෙනවා නම් අපි ළඟ තියෙන පික්චර් එකක් උඩ ක්ලික් කළා ඉන්සර්ට් කළා. මෙන්න පින්තූරය ඔබට ආවා. දැන් මේක බලන්නකෝ. මේක මම මට විනාඩියයි ගියේ හදන්න. AI වලින් හැදුවේ. AI උගන්නන්න මං AI වලින්ම තොරතුරු ගන්නවා. ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලම කපන්න ඕන කියනවා වගේ නේ. එතකොට ලස්සනට එනවා. හරි? ටීචර්ලාගේ ඉස්කෝලවල මම අර මේකේ ෆොටෝ එක දාලා ඇති. මේ සැරේ විභාගෙ ලියපු දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් ෂෙයා කරන්න ඒ ළමයින්ට AI කියලා අනිවාර්යෙන්ම ඕනේ අනාගතේට. ඒ නිසා අපි වැඩසටහනක් කරනවා. මම වැඩසටහනක් කරනවා ඒකට සහභාගී වෙන්න කියලා දරුවෝ දැනුවත් කරන්න. ලංකාවේ කොහේ හිටියත් පුළුවන්. හරි. මේ වගේ අපි මේ සියල්ල හදන හැටි ළමයින්ට කියලා දෙනවා. රයිට් මම පික්චර් එකක් මෙන්න ඇතුළත් කළා. දැන් මේ පික්චර් එක මට එහෙම ගිනියන්න බෑ. ඔය අන්න ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ පින්තූරේ වටේට මේ කොටු වෙනවා. මෙන්න මේ කොටු දෙකක් උඩ ක්ලික් කරලා මෙන්න මෙහෙම මේවා කුඩා කරන්න පුළුවන්. ඒක හුරු වෙන්න ඕන. ඔන්න මගේ පින්තූරේ මම කුඩා කළා. ඒත් මට මේක ගිනියන්න බෑ. නේ? එහෙම ගිනියන්න දෙන්නේ නෑනේ ඔය. ගිනියන්න නම් මෙන්න මෙතන ආවනේ මේ පින්තූර උඩ ක්ලික් කරනකොටම මෙන්න මෙතෙන්ට පොඩි මතුවෙනවා පොඩි සලකුණක්. layout option කියලා. ඒක එළියේ ක්ලික් කරද්දී එන්නේ නැහැ හැබැයි. පින්තූර උඩ ක්ලික් කරව ගමන් එනවා මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ තියෙන එකක් දාන්න මේ එක වගේ තියෙනවා මේක මේ වමට ගන්න මේ මොකක් උඩ ක්ලික් කරත් කමක් නැහැ. දැන් මෙන්න මේක වාගේ දැම්මොත් පින්තූරෙට උඩින් අකුරු තියෙන්න පුළුවන්. හරි? මේ පින්තූරේ දෙපැත්තේ අකුරු තියන්න ටයිප් කරනකොට තියෙන්නේ. කමන්නේ මේක දැනට මෙන්න මේකක් උඩ ක්ලික් කරන්නකෝ. ක්ලික් කළාට පස්සේ දැන් මට මේක ඕන තැනක ගිනියන්න දෙනවා. ඉස්සරලා දුන්නේ නෑනේ. ඇලිලා වගේ තියෙනවා. තේරුණාද? මෙන්න මන් දැන් පින්තූරේ කුඩා කළා. මම තව එකක් ගන්නවා ඉන්සර්ට් ගියා පික්චර් ගියා. තව පික්චර් එකක් ගත්තා ලොකු පික්චර් එකක් ආවේ. මම මෙන්න මේ මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම කුඩා කරනවා. ඒකත් මට ගිනියන්න දෙන්නේ නෑ මේ. ඒකට ප්ලග් වෙලා වගේ තියෙන්නේ. ගිනියන්න දෙන්නේ නෑ මේ. මම මෙන්න මේක උඩ ක්ලික් කරලා මේ දෙවෙනියට තියෙන එක ක්ලික් කරනවා. දැන් මට දෙනවා. දැන් මට ඕන තැනක ඕන විදිහකට ගිහින් තියන්න පුළුවන්. මං හිතන්නේ තේරුණා. මේ පින්තූරේ එක පැති වලට හරවන්නේ මෙන්න මෙතන උඩ පේනවද මේ ඊතලයක් කැරකිලා වගේ තියෙනවා මෙහෙම. ඔබ මවුස් එක අරන් එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරගන්න. මෙහෙම කරකවන්න මේ. මවුස් එක කරකවන්න. මට මේ පින්තූර එක හැඩයට කරකවලා තියන්න පුළුවන් ඕනනම් මට මේක මෙහෙම තියන්න ඕනේ. මේකත් ගෙනල්ලා ඒ හැඩයට මේ පැත්තට කරකවන්න ඕනේ. මම තව එකක් ගන්නවා. අපි ෆොටෝ එකක් දාගන්න ඕනේ. ලුකුවට ආවේ ෆොටෝ එක. මම මේ බිංදු දෙකක් අල්ලලා මෙහෙම කුඩා කරනවා. හරි. මේ මුල්ලෙන්ම කුඩා කරන්නේ මෙන්න මේ පැත්තෙන් අල්ලලා පින්තූර කුඩා කරපුවම මහතය කෙට්ටු වෙනවා. ඔය බලන්නකෝ. අර පින්තූරයේ ක්වොලිටිය නැති වෙනවා. කෙට්ටු අය මහත් වෙනවා මේ අතට ඇද්දාම ඔය. අර පින්තූරයේ තියෙන ස්වභාවය නැතු වෙනවා. ඒ නිසා පින්තූර අපි ලොකු කුඩා කරන්නේ සාමාන්‍යයෙන් මේ මුල්ලෙන් අල්ලලා. එතකොට දිගයි පළලයි දෙකම එක ගානට යනවා. හරි? දැන් නම් අපිට shift එකත් එක්ක ක්ලික් කරලා මේ ලොකු කුඩා කරනවා මුල්ලෙන් අල්ලලා. එතකොට වෙනස් වෙන්නේ නැහැ. මේකත් දැන් ගිනියන්න බෑ ප්ලග් වෙලා තියෙන්නේ. මේක ක්ලික් කරලා මෙතන ක්ලික් කළා. දැන් හරි. දැන් මට ඒකත් ඕන තැනකට ගෙනියන්න පුළුවන්. හරි?
right. ඔන්න ඔහොමයි අපි පින්තූරයක් අපි අපේ පේජ් එකට අපිට ඕන විදිහට ඇඩ් කරගන්නේ. හරි? right. මේකේ තව පොඩි වෙනස්කම් කරන්න ටිකක් තියෙනවා. මේ මට ඕන තරම් කරකවල හරවන්න පුළුවන්. මේ පින්තූර උඩ ක්ලික් කළාට පස්සේ මෙන්න මේ උඩට එනවා picture tool කියලා. මතකද ටේබල් එක තියෙද්දි තිබ්බේ ටේබල් tool කියලානේ. දැන් එනවා picture tool කියලා. ඇයි මං පින්තූර උඩ ක්ලික් කරේ නැත්නම් එන්නේ නෑ ඔය. හොඳට මතක තියාගන්න ළමයි කරන වැරද්දක සර් නෑනේ කියන. ඔව් නෑ තමයි. සර් ටේබල් picture tool නෑ තමයි. පින්තූර උඩ ක්ලික් කළොත් විතරයි එන්නේ. හරි? මෙන්න ක්ලික් කළා මෙන්න මතු වුණා මෙන්න මෙතන තියෙනවා මේ පින්තූරය හදන්න පුළුවන් අර ප්‍රේම් එකක් දාගන්න කට්ටිය. මේ මට රවුමට මේ ස්ටයිල් එකට ටිකර කැමති ස්ටයිල් එකකට පික්චර් එකට ප්‍රේම් එකක් දාගන්න පුළුවන් මේක රවුමට මේකට ඒක ලස්සනයි නේ මේකටත් ඕනනම් ඒක දාන්න පුළුවන් right මේකටත් අපිට මේ ඕන ස්ටයිල් දාලා ඒක ටිකක් ලස්සන එකක් අහු වුණානේ. පින්තූර ටික නිකන් තියෙනකොටත් අර නිකන් පොඩි දැන් කරකවන්න දන්නවනේ. පින්තූර ගොඩක් දාලා මොනවා හරි හදනකොට පේජ් එකකට ඉතින් ටීචර්ලා ලස්සනට පික්චර් ටික එහාට මෙහාට කරකවලා ඒක ගැලපෙන ආකාරයකට සකස් කරලා තියන්න. හරි. එතකොට මම මේකටත් එකක් දාන්නම් හදලා තියන්න එකක්. පුළුවන් නම් හදලා තියන්න මේවා හදපු තරමට තමයි ටීචර්ලාගේ අඩුපාඩු හැදෙන්නේ. අර පීනන්නම ඕනේ. ගොඩ ඉඳන් උගන්නන්න මේ පීනන්න උගන්නන්න බෑනේ. ඒ වගේ ටීචර්ලා දැන් ඉගෙන ගන්නවා. ටීචර්ලා මේ ගොඩක් කල් ඉගෙනගෙන ඇති Word, Excel, PowerPoint මේවා ඉස්කෝලවල ඉස්සර ට්‍රේනින් දුන්න අනන්ත. නමුත් ඒ කරනකම් විතරයි ඊට පස්සේ ඒක අමතක වුණොත් බෑ. හරි? right. ඔන්න පින්තූර වලට ලස්සන ඩිසයින් එකක් මෙතනින් දාගන්න පුළුවන්. මේ මෙතනම මේ පික්චර් ටූල් එකේ තියෙන ඕනනම් බෝඩර් එකට කලර් එකක් දාගන්න මේ බලන්න. කොච්චර ලස්සන දේවල් කරගන්න පුළුවන්ද? මේ මෙතන තියෙන පික්චර් බෝඩර් කියලා ඒකට කලර් එකක් දාගන්න පුළුවන්. ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන්. පින්තූරේ වටේට දිලිසෙන්න මේ පික්චර් එක ක්ලික් කරලා ෆෝමැට් එකේ මෙන්න මෙතන තියෙනවා පික්චර් ඉෆෙක්ට්. ඔය පික්චර් ඉෆෙක්ට් කියන එකෙන් ගිහින් බලන්න නිකන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් තියෙනවා ලස්සනට අපේ පින්තූර ටීචර්ලා මොනවා හරි හදනවා නම් ඉතින් හදිසියට ආරාධනා පත්‍රයක් නේද පින්තූරයක් දාලා හදා ගන්න ඕනේනේ ඊළාට විශ්‍රාම යාම වෙනුවෙන් මල ගෙදරක් නැත්නම් ඒකට බැනර් එකක් අපිට මේ වගේ හදා ගන්න පුළුවන් ලස්සනට බෝඩර් එකක් දාලා බෝඩර් කලර් එකක් දාලා ග්ලෝ එකක් දාලා දිලිසෙන්න right අන්න මම පින්තූර ගැන කියලා දුන්නා පින්තූර එහෙම ගිනියන්න මේ එකට එකක් උඩ එකක් තියලා එහෙම මෙහෙම අර ලස්සනට හදන්න කට්ටිය නේද නිර්මාණ කරනකොට අපි නේද ආරාධනා කියලා වසරේ කරපු වැඩ කොටසක් දාලා ලස්සනට එක එක ස්ටයිල් දාලා හදන්න පුළුවන් හදලා කලර් print out එකක් ගන්න එතකොට ලස්සනට එනවා එකතු කරන්න පුළුවන් මලක් වාගේ මේ පෙති ටික තියන්න පුළුවන් රයිට් ඔන්න පිච්චර් එක ගැන කියලා දුන්නා පින්තූර දාන විදිය මෙතනින් ගිහිල්ලා අපිට තියෙන ඕනෑම පික්චර් එකක් අරගෙන ගෙනල්ලා අපිට ඒක ඕන විදියට සකස් කරලා දාන්න පුළුවන් පින්තූරයට වෙනස්කම් කරන්න ගිනියන්නත් කියලා දුන්නා ලොකු පික්චර් එකක් පිටුවටම දානවා නම් ඉතින් මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම ලොකු කරලා තියාගන්න ඉතින් මෙහෙම මේ ප්‍රශ්නයක් නැහැ හරි අරවල ඕන විදියට පින්තූරේ ලොකු කරලා තියාගන්නත් පුළුවන්.
මම හිතනවා පික්චර් එක ගැන තේරුණා කියලා. ඊළඟට මම සර් ටීචර් පික්චරේ ලේඅවුට් එක ගැන චුට්ටක් කියන්නකෝ. පික්චර් එකේ ලේඅවුට් එක ගත්ත විදියනේ රයිට්. මොනවම අලුත් පිටුවකට ආවා ඉන්සර්ට් ගියා පික්චර් ගියා අපිට මේ පින්තූරයක් ක්ලික් කරලා ඉන්සර්ට් කළා. එතකොට ලොකු පික්චර් එකක් එන්නේ. පික්චර් එකේ කියන්නේ තියෙන ප්‍රමාණය අනුව එනවා. මම ඊට පස්සේ මේක ක්ලික් මේ මං කියවන මුල්ලකට ගිහින් තමයි කුඩා කරන්න ඕනේ. හරි. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම මම මේවා කුඩා කරනවා. ලොකු වැඩිමට ඔය මගේ අවශ්‍ය ප්‍රමාණයට මං කුඩා කරා. දැන් ගිනියන්න බෑ. ප්ලග් වෙලා තියෙන්නේ ඔය. මං ඇද්දට එන්නේ නෑ. එතකොට මේක උඩ ක්ලික් කළාට පස්සේ මෙන්න මෙතන තියෙනවා පොඩි සලකුණක් එනවා. ඒකෙන් මේ සලකුණ උඩ මොකක් හරි එක සලකුණක් උඩ ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ හරි. දැන් මට මේක ඕන තැනක ගිනියන්න පුළුවන්. හරි? මෙන්න මෙතන. ගිනියන්න පුළුවන්. ඊට පස්සේ මේ පින්තූරයේ උඩ ක්ලික් කළාට පස්සේ පින්තූරයට කරන්න ඕන වෙනස්කම් මෙන්න මෙතන තියෙනවා picture tools කියලා. නේ? picture tool එකට ගියාට පස්සේ format ගියේ මේ picture tool එකේ format එකේ මෙතන තියෙනවා එක එක design කීවා. මේකට මේ ලස්සන කරගන්න අර round ටික නමලා දුන්නා. බලන්නකො අර අමු පින්තූර දාන්න එපා. දාද්දි කැතයි. නේද? ආරාධනා පත්‍රයක් හදද්දි එයාගේ රූපේ නිකන් මේ හතරැස් විදිහටම දාන්න එපා. මෙන්න මේ වාගේ තැනකට ගිහිල්ලා පොඩි ගැලපෙන ෆ්‍රේම් එකක් දාලා පොඩි ලස්සනකට දෙන්න හදන්න ඕනේ මේ වගේ මේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා picture border කියලා. මේක උඩ ක්ලික් කළොත් විතරයි එන්නේ වේ ෆෝමැට් එකේ මේ. එතනින් ඔය border එකට කලර් එකක් දාගන්න පුළුවන් ඔය. ඒ ගැලපෙන කලර් එක ඉතින් හිතලා දාගන්න මෙතනින්. ඊට පස්සේ හිතන තියෙනවා picture effect කියලා. picture effect කියන එකට ගියාට පස්සේ මේ එකින් එක චුට්ට බලන්න මේවට ගිහිල්ලා මේ 3D කරගන්න මේවට මම දැන් ඊළඟට මේ පොඩි එහාට මෙහාට හරවන්න picture එක. එහෙම තමයි තියෙන්නේ. ඒවට සමහර ඒවා ගැලපෙන්නේ නැහැ. සමහර ඒවා ගැලපෙනවා අපිට. picture effect shadow 7L දාගන්න. අර යටින් එනවා 7L මේ. පේනවයි මේ. ඒවත් අර ගැලපෙන ඒවට විතරක් දාන්න ඉතින් හැම එකටම ෂැඩෝ එකක් ගැලපෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒකේ තියෙනවා මේ අර වතුරක තියෙනවා කොට පේන්නේ. පින්තූරේ අනිත් පැත්තට ඇවිල්ලා ඔහොම ඔබට හදාගන්න අවස්ථා එනවා. හරි. පින්තූරේ මේ පැත්තේ වතුරක තියෙනකොට අනිත් පැත්තට පේනවා වගේ මොනවා හරි හදා ගන්න ඕන නම් picture effect වල මෙතනින් පුළුවන්. හරි. නැත්නම් normally. eye picture effect වල glow කියලා තියෙනවා. මේකක mouse එක තියන් ඉන්න මෙහෙන් තියෙනවා. මේකෙන් අර පින්තූරේ වටේට දිලිසෙන්න වගේ glow එකක් දාන්න මේ. කැමති විදිහට දාගන්න පුළුවන්. ඊළඟට මේ වගේ තියෙන ඔය picture එක නිකන් පෙනුම පොඩ අඩු වෙලා යන්න. මේකේ ත්‍රිමාන හැඩ වගේ එන්න පොඩ්ඩ ඒවා හැම එකටම ගැලපෙන්නේ නැහැ. මේකේ තියෙනවා 3D solution එකක් කියලා. ඒවත් හැම එකටම ගැලපෙන්නේ නැහැ. ඊළඟ picture layout කියලා sorry. picture layout එකක් තියෙනවා. මම මේක කියන්නම් මේක මෙතෙන්ට වැඩිය ඔබට ගැලපෙන්නේ නැහැ. මේක වෙනම මම කියලා දෙන්නම්. අපිට මේකෙන් වැඩ ගන්න. මේකෙන් වැඩිය මෙතන layout එක ගැන වැඩිය හිතන්න එපා. හරි? මේක ස්මාර්ට් ආර්ට් එකේ තියෙනවා මම එතනදි කියලා දෙන්න. right? ඒ ටික තේරුණා කියලා හිතෙනවා පික්චර් එකේ මේව එකක් දාගත්තා පික්චර් ඉෆෙක්ට් එකක් දාගත්තා ඒ දෙක බලලා පින්තූරේ අපිට ඕන විදියට සකස් කරලා තියාගන්න පුළුවන් ලොකු කුඩා කරලා. හරි? ඊට පස්සේ
දැන් මට ඕන වෙන්නවා අර එක එක හැඩයට මේ ෂේප් වල හැඩයට මේක හදා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙහෙම යන්නේ. දැන් මේක මේ පින්තූරයක් දාගෙන පින්තූරෙට මේක උඩ ටයිප් කරන්න බෑ හැබැයි ඈ. පික්චර් එකක් ගත්තට පස්සේ පික්චර් එක උඩ අපිට අකුරු ටයිප් කරනවා නම් දෙන්නේ නැහැ. මේවා මේ ෆොටෝෂොප් වලින් හදලා ගේනේවනේ. හරි එතකොට අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන ටයිප් කරන්න ඕනේ. එතකොට මේ මෙතනින් අපි ඉන්සර්ට් ගිහින් ටෙක්ස්ට් බොක්ස් එකක් මේකට දාලා තමයි අපි ටයිප් කරන්නේ. මේ වාගේ කියමුකෝ අපි ඉන්සර්ට් පික්චර් දැන් අපේ විශ්‍රාම ගිය කෙනෙක්ගේ රූපේ මේ පැත්තෙන් මෙතනින් ටයිප් කරන්න ඕනේ කියලා මෙතන ටයිප් කරන්න දෙන්නේ නැහැ. පික්චර් එකේ ටයිප් කරන්න බෑ. එතකොට අපි ඉන්සර්ට් ගිහිල්ලා හරි ෂේප් එකෙන් මේ වාගේ ටෙක්ස්ට් බොක්ස් එකක් අරන් දාගන්න ඕනේ. එතකොට එතන සුදු පාට වෙනවා. ඒකට ඉතින් ආයෙ දුඹුරු පාට කලර් දාගන්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්. ඒ වාගේ වට කරන විදිහක් තියෙනවා මං කියලා දෙන්නම්. හරි? පින්තූරයක් උඩ ටයිප් කරන විදිහ මං දැන් කියලා දෙනවා. දැන් මම කියලා දෙන්නම්. මෙහෙම පින්තූරයක් දාගෙන ටයිප් කරන්න බෑ. හරි? right. මම කරනවා දැන් ඉන්සර්ට් වල ඊළඟට තියෙන එක මේකෙදි මං කියන දෙනවා මේ shapes දැන් මං ඔන පින්තූර ගැන කියලා දුන්නා දැන් shape ගැන විවිධ හැඩතල තියෙනවා මේ මට මේ ටේබල් එකට එක එක හැඩතල ඇඳ ගන්න ඕන නම් insert ගියා shape ගියා විශාල හැඩතල ගොඩක් තියෙනවා මේ ඕන එකක් අපිට ඇඳ ගන්න පුළුවන් හරි මේ insert shapes හරි insert shapes අපිට ඕන කරන හැම හැඩතලයක්ම වගේ මෙතන තියෙනවා හරි ඊට පස්සේ මේ shape එකකට color දාන්න ඕන නම් මේ shape එක උඩ ක්ලික් කරපුවාම අර ඉස්සරලා වගේම තමයි දැන් මං කියවන සමහර ඒවා සැඟවිලා තියෙනවා කියලා ඔන්න දැන් මේ shape එකට color දාන්න බෑ මං shape එකක් උඩ ක්ලික් කරලා නැහැ ඔන්න ක්ලික් කරපු ගමන් drawing tools කියලා එනවා මේ උඩ දැක්කද වෙනස්කම table එකක් ගත්තට පස්සේ table tools picture එකක් ගත්තට පස්සේ picture tools අපි drawing එකක් කියන්නේ මේ shape එකක් ගත්තට පස්සේ drawing tools කියලා ඇවිල්ලා තියෙනවා මෙන්න මේක උඩ ක්ලික් කරලා drawing tools කියන එක උඩ ක්ලික් කළාට පස්සේ මේ ටික ටීචර්ට හරි වැදගත් මේ වගේ කවුරුත් මෙහෙම සරලව මේවා ඇතුලේ තියෙන ඒවා කියලා දෙන්නේ නැහැ හරි ඒක මම දන්නවා මේ drawing tools වල format ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා shape fill කියලා මෙතනින් පුළුවන් මේකට fill කරගන්න මේක උඩ ක්ලික් කළා shape fill මේ shape එකේ outline එකට color එකක් දා ගන්නවා නම් shape outline හරි මෙන්න මෙතන තියෙනවා අර වාගේම shape effect කියලා ඒක ටිකක් වැදගත් අපිට මේකේ පුළුවන් මේවා 3D කරගන්න මේ අපි අඳින shape එකට 3D හැඩයක් වගේ ගන්න ඕන මේ ත්‍රිමාන ගතියක් ආවනේ මේකට මම කලයකුත් දාගෙන ඉන්නම් එතකොට ලස්සනට මේ අර ද්විමාන නෙමෙයි ත්‍රිමාන වෙලා එනවා මෙන්න මෙතනින් මෙන්න මේ උඩ මේකේ මේවා ක්ලික් කරලා බලන්න ළමයි එහෙම හරි ආසයි මේ වගේ දැන් මම name tag එහෙම ගහලා දෙන්න මේ වගේ තමයි මේ වගේ shape එකක් අරන් ටක් ගාලා edit කරලා type කරලා දෙනවා මේ වගේ මේ ලස්සන 3D හැඩයක් දාලා ගන්න පුළුවන් මේ ඊතලයේ තියෙන ඔන්න බලන්න ඊතලේ 3D වෙනවා ඔය ඝනත්වයක් එනවනේ ලස්සනයි හරි දැන් මේ shape වල shape fill මේ ටික මං කියලා දුන්නේ හරි මෙන්න මෙතනින් මේ
මෙතන ක්ලික් කළාට නෑ. දැන් මගේ කර්සර් එක තියෙන්නේ මේ පිටුවේනේ. එතකොට අර ෂේප් ඉෆෙක්ට් එක එන්නේ නෑ. මේක ක්ලික් කළොත් විතරයි එන්නේ drawing tools මේ drawing tools. හරි? ක්ලික් කරලා ඔන්න අපි ගත්තා. මේ shape outline color දාලා ලස්සන කරලා අපිට ඕන විදිහට ඒක shape outline එක රතු වෙන්න ඕනේ. ඒක එතකොට ලස්සනයි. දැන් මේක උඩ ටයිප් කරන්න ඕන කියලා හිතන්නකෝ. ටයිප් කරන්න බෑ. ඔය මේක උඩ ටයිප් කරන්නේ මේ ෂේප් එක උඩ මවුස් එක අනිත් පැත්තව බලන්න රයිට් ක්ලික් එක. දුන්නට පස්සේ add text කියලා වචනයක් තියෙනවා මේ. ඒක උඩ ක්ලික් කරන්න. දැන් කර්සර් එක මෙතට එනවා. දැන් මේකේ ටයිප් කරන්න පුළුවන්. සුබ උදෑසන. සුබ උදෑසනක් වේවා. මම මේක සිලෙක්ට් කරලා හෝම් එකට ගිහින් අකුරු සයිස් එක ටිකක් ලොකු කරනවා. ඔය තියෙන අකුරු ලොකුවටම ගන්නත් බෑ. අකුරට කලර් එකක් දා ගන්නත් පුළුවන්. දැන් ඒව දන්නවා. සුබ උදෑසනක් වේවා. මේ ඉතාලේ නේ ඕන්නම් කරකවලා දාන්න පුළුවන් මේ පැත්තට. ඉදිරියට යන්න. රයිට් ක්ලික් කළා add text ගියා. ඉදිරියට යන්න. අපිට ඕන විදිහට ෂේප් උඩ ටයිප් කරන්න පුළුවන්. හරි? මේක ක්ලික් කළා මේකේ හැඩය නම් පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම නිකන් normal හැඩයක් දාගන්න. right නේ. මේවා ඇදලා මේ ක්ලික් කරලා මේවා ඕන විදිහෙන් තියන්න පුළුවන්. මේවත් මේ මෙතෙන්ට ගිහිල්ලා ලොකු කුඩා කරන්න පුළුවන්. මෙතෙන්ට ගිහින් කරකවන්න පුළුවන්. මේ මට මේවා මෙන්න මෙතනින් කරකවන්න පුළුවන්. මේ බිංදු දෙකෙන් ලොකු කුඩා කරන්න පුළුවන්. ඔය අතරතුර තියෙනවා මෙන්න මෙතන චූටි කහපාට එකක්. ඒකෙන් පුළුවන් මේ ෂේප් එකේ හැඩය වෙනස් කරන්න. ඔය මෙන්න මේ කහපාට කොටුවක් මේ හැම එකෙම වාගේ තියෙනවා මේ. ඔය මේකේ නන්නේ. මේකෙත් තියෙනවා මේ. හරි රයිට්. අපිට ඕන විදිහට හැඩ වෙනස් කරගන්න පුළුවන්. මේක ඕන වෙනවා අපිට වැඩ කරන්න මම දැන් කියලා දෙන්නම් ටුක් ගාලා මේකෙන් අපිට ඉතින් ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ ෂේප් වලින්. හරි අපිට හදාගන්න අපි දැන් මේ මම දැම්මා මේ ලෙටර් හෙඩ් එකක්. අපි ලෙටර් හෙඩ් එකක් පවා හදනවා. දැන් මගේ ලෙටර් හෙඩ් එක මම ගෲප් එකට දැම්මා මගේ ඉස්කෝලේ. ඒක මම්මයි හැදුවේ. ඒ වගේ ලෙටර් හෙඩ් එකක් දක්වාම අපිට හදාගන්න පුළුවන් මේ බලන්න. මේ තියෙන්නේ මම මේ ෆොටෝ එකක් අරන් දැම්මේ දැන් ඒක ලොකුවට පේන්නේ නැති වෙති සමහර විට. මේ වාගේ කෑලි කෑලි දාලා මේ පොඩි පොඩි ඊතල දාලා ටීචර්ලා හදන්න අද පැවරුමක් දෙන්නම් මම මේ වාගේ එකක් හදන්න උත්සාහ කරන්න. මම ඔකේ පැහැදිලියකුත් දාන්නම් ස්කෑන් කරලා. මේ දැන් මම මේකේ ෆොටෝ එක ගත්ත මේ වාගේ එකක් අපිට ඔය ඕකෙන් හදාගන්න පුළුවන්. ටීචර්ලාගේ ඉස්කෝලේ ලෙටර් හෙඩ් එක උනත් ෂේප් වලින් හදාගන්න පුළුවන් අපිට. හරි? රයිට්. එතකොට මම තව කියනවා කීවා මෙන්න මේ වාගේ අර පින්තූරයක් උඩ ටයිප් කරන විදිහ ඇහුවනේ. මේ වාගේ ෂේප් එකකට තමයි පින්තූරේ දාගන්නේ අපි. හරි? දැන් මට
මෙන්න මේකට පික්චර් එකක් දාගන්න ඕන නම් මට මේ ෂේප් එක උඩ ක්ලික් කරලා drawing tools ගිහිල්ලා shape fill ගිහිල්ලා මේකේ තියෙනවා picture කියලා වචනයක්. picture කියන එක උඩ ක්ලික් කළාට පස්සේ මට මේකේ තියෙන පින්තූරයක් අරගෙන insert කරගන්න පුළුවන්. දැන් අර shape එකටම ඔය මම මේ වචන ටික දැනට මකන්නම්කෝ. අන්න අර shape එක ඇතුළට picture එකක් දාගත්තා. හරි. මං ආයි කියන්නම්. මට මේ shape එකත් මකලා මේකත් මකට අපි වෙන shape එකක් ගමු. right. මට මේ වලාකුළු හැඩයට පුංචි ළමයෙක්ගේ ෆොටෝ එකක් දාගන්න ඕන මේක ඇතුළට. ප්‍රශ්නයක් නැහැ. drawing tools ගියා, shape fill ගියා, picture ගියා, පින්තූරේ තියෙන තැන හෙව්වා. මේක දාමුකෝ. insert. හරි. අර ලොකු picture දානකොට පොඩ්ඩක් ලස්සනට පේන්නේ shape එක. පොඩි picture එකක් වගේ දාලා ගන්න පුළුවන්. shape fill ගියා, picture ගියා. ඕනෑම shape එකකට නේ. ඒ shape එකේ හැඩයට දාලා ඉතින් print out එකක් අරගත්තාම ළමයි එහෙම ආසයි. ඉතින් මේ වාගේ අර දැන් ටීචර්ලාගේ මේ ප්‍රාථමික නම් පන්ති කාමරවල ළමයින්ගේ රූපේ දාලා තියෙන්නේ නේද? එක එක හැඩයට මෙතනින් ගන්න මේ ලස්සන හැඩ තියෙනවා. මට අටපට්ටමකට දාගන්න. මේ shape එකට උනත් අවුලක් නැහැ. shape fill ගියා, picture ගියා, browse ගිහිල්ලා මේ තියෙන පින්තූරයක් හොයාගෙන එනවා. insert කරනවා. ඔය තියෙන්නේ. නේ. දැන් මේක උඩ type කරන්න ඕන නම් mouse එක right click කළා add text ගියා. type කළා. good morning. ළමයින්ට වචන එහෙම කියලා දෙන්න. ලස්සන ප්‍රවේශයක් ගන්න පුළුවන්. දැන් හැම පාසලකම කම්පියුටර් තියෙනවා. කම්පියුටර් නැති පාසලක් නැහැ. අර මම මුලින් කිව්වා වගේ ටීචර්ලා ඉක්මනට ග්‍රහණය කරගත්තේ නැහැ. කම්පියුටර් වේලි යනවා. ටීචර්ලා ස්ටාෆ් රූම් එකට වෙලා කයි එක ගහ ඉන්නවා. තමන්ගේ වැඩක්වත් ඇවිල්ලා කරගන්නේ නැහැ. හරි. තමන්ගේ වැඩ කොච්චර කම්පියුටර් ඉඩ තියෙන අයට වැඩ කරගන්න පුළුවන්. මේ හරහා ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් මේවා ඉස්කෝලේ කලර් print එකක් එහෙම තියෙනවා නම් මේවා මෙහෙමම කලර් print out ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. හරි? මේමම කලර් print එක දුන්න ගමන් කලර් print එකක් එනවා. ලස්සනට. right? මම insert වල shapes ගැන කියලා දුන්නා. shape වලට ඕන එකක්. දැන් shape වලින් කරන්න පුළුවන් අර මේ වගේ letter head එකක් හදන එක. මම පොඩ්ඩක් ඒක පොඩ්ඩක් සංකීර්ණයි. මම කියලා දෙන්නම් ටීචර් try කරලා බලන්න ගෙදරදී. හරි homework එකක්. මම අලුත් පිටුවක් ගත්තා. ඔන්න බලන් ඉන්න. මම හදනවා අර මගේ ඔතන group එකේ තියෙනවා වගේ letter head එකක්. මගේ letter head එක වගේ එකක්. හරි? ඒ වගේ එකක් වුණත් ටීචර්ලට හදාගන්න පුළුවන් කියලා මම ඉක්මනට භාගයක් හදන්නම් මෙන්න මේ වගේ. හරි? එකක් තමයි මම හදන්නේ. ඔකේ තනිකරම ඔය shape වලින් හදලා තියෙන්නේ. මම insert ගියා. shape විතරයි. shape එකක් ගත්තා. පොඩ්ඩක් මේ පැත්තට දිගට ඇදට වගේ එකක් තියෙනවා. මේකේ shape ඇති මේ තියෙන්නේ. මේ හරියෙන් මෙහෙම දිගට දාලා තියෙනවා. ටීචර්ලා ඕනනම් ඒක බලන් ඉන්න. මේක මේ පැත්තට නෙමෙයි ඇද වෙලා තියෙන්නේ අනිත් පැත්තට. මට පුළුවන් මෙන්න මේ යටින් අල්ලලා
මෙහෙම උඩ පැත්ත දක්වා අදිනකොට ඒකේ පැත්ත මාරු වෙනවා. දැන් හරි ගියා. හරි. ඔන්න ඔය වගේ එකක් තියෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණ ඉන්සර්ට් ගියා, ෂේප්ස් ගියා. මේ තියෙන ත්‍රිකෝණයක්. අරන් ඇන්ද ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. නේද? මෙන්න මේකේ හැඩය අරකට සමානව ගන්න ඕන ඔය. right. ඒක මෙන්න මේ හරියෙන් තියෙනවා. අච්චර ත්‍රිකෝණය ලොකු වැඩි වුණා. ත්‍රිකෝණය මම කුඩා කරනවා. ත්‍රිකෝණයට කළු පාට දානවා. මේකට අලු පාට දානවා. තැඹිලි පාට වගේ එක. මෙහෙම හරහට රේඛාවක් තියෙනවා. insert shapes ගියා. මොකක් හරි කොටුවක් අරගෙන ඒකටත් අඳිමු මෙහෙම. මේ වාගෙත් නෙමෙයිනේ තියෙන්නේ. පොඩ්ඩක් හරවලා දාමුනේ. මේක මෙහෙම ඒක නෙමෙයි. මේකනේ. මෙහෙම කරකවලා මෙන්න මේ වාගේ තියෙනවා. තව ටිකක් කැරකෙන්න ඕනේ. මේවට ගිහිල්ලා මේවා හිමීසිරුව ටිචර් ඉතින් හදන්නේ. මේ වගේ තියෙන්නේ. දැන් මගේ මේක දැන් ඕන් තව මම වැදගත් දෙයක් කියන. මේ පේන්නේ නැති හැරිය පේන්නේ නැති වෙන. දැන් ත්‍රිකෝණයේ යට මේක උඩනේ. අපි මේක උඩට ගන්න ක්‍රමයක් තියෙනවා. මේක උඩ මවුස් එක අනිත් පැත්ත බපුවාම මේ තියෙන send to back කියලා දාපු ගමන් මේක යටට ගිහිල්ලා ත්‍රිකෝණේ උඩට ආවා. දැක්කනේ? send to back. හරි? ඔන්න හරි. තව ත්‍රිකෝණයක් තියෙනවා. මම ත්‍රිකෝණය ගන්නවා. මෙතනින් පොඩි ත්‍රිකෝණයක් තියෙනවා. ඒක මේ පැත්තට නෙමෙයි තියෙන්නේ අනිත් පැත්තට. මම මෙතනින් ගිහිල්ලා කරකවලා මෙහෙම තියෙනවා. මුල්ලෙම්ම වගේ තියෙනවා. හරි. ඒකටත් පාටක් දාලා තියෙන්නේ. මේව තව ලං වෙන්න ඕනේ. මේක තව මෙහාට ගිහින් තියෙන්නේ. මම මේ හදිසියට හදන්නේ ටීචර් ලස්සනට හදලා බලන්න. බලන්නකො ලස්සනට ආවනේ. මේක මේ පැත්තෙන් පොඩි කෑල්ලක් ආවොත් ඒවා පේන්නේ නැතුව දික් කරලා දාන්න එහා පැත්තට. වහලා දාන්නේ වවුලක් නැහැ. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයක පිටපතක් ගන්න පුළුවන්. කන්ට්‍රෝල් එක ඔබාගෙන ඇදගෙන ඇවිල්ලා මෙතනින් තියන්න පුළුවන්. මේ හරියෙන් තියෙනවා. ඒක කුඩා වෙලා තියෙන්නේ. මේ බලන්න කොච්චර වැඩ කරන් නිර්මාණශීලී නා. මං කන්ට්‍රෝල් එක ඔබාගෙන මේකෙම තව පිටපතක් ගන්නවා. ඒක තියෙන්නේ ත්‍රිකෝණය අනිත් පැත්තට ඔළුව කරකවනවා මේ පැත්තට. නේද? මෙතනින් අල්ලලා ටිකක් අදිනවා නිකන් උසට වගේ තියෙන්නේ. මෙන්න මෙහෙම වගේ තව ටිකක් එතකොට කැරකෙන්න ඕනේ මොකක් හරි එකක්. කරකවමු මේක අන්න හරිද? ඒත් ඇදයි. මම මේ වෙලා යනවා මට ඒ නිසා ටීචර්ලා හිමින් සීරුව මේක තමයි කැරකෙන්න ඕනේ. right. ඒකත් කැරකිලා වැඩි වුණා. ඒතකොට යට එක ඇද වෙනවා. ඒක ටිකක් ලොකු කරගන්නවා. මේ වගේ ඒකට කල එකක් දා ගන්නවා. දුඹුරු පාට වාගේ ටිකක් කල එකක් තියෙනවා. හරි. මේවා ගානට හදලා ගන්න හරි. ලස්සනට හදන්න පුළුවන් මේවා. යටින් ත්‍රිකෝණ තුනක් තියෙනවා. මේ ත්‍රිකෝණයෙම පිටපතක් ගන්නවා. එකක් මෙහෙම තියෙනවා. ආයි තව එකක් ගන්නවා. එකක් මෙහෙම තියෙනවා. ආයි තව එකක් තියෙනවා. ඒක අනිත් පැත්තට තියෙන්නේ. කැරකෙව්වා බෙල්ලෙන් අල්ලලා අනිත් පැත්තට. හෝ කොහෙද දිව්වේ? ගිහින් මෙහෙම තියෙනවා. ඒකේ කල එක වෙන කල එකක් තියෙන්නේ. දැන් නම් මං හිතන්නේ ටිකක් හරි වගේ. මං හදිසියට හැදුවේ. ගානට ෂේප් වල දාලා හදාගන්න ඉතින්. හරි. මේක ඇතුලේ ටයිප් කරලා තියෙන ඉස්කෝලේ නම රයිට් ක්ලික් කරලා ඇඩ්‍රස් කරලා MR කැපිටල් කරලා MR
ලෙයිලක් SRIDEWANDA විද්‍යාලය VIDYALA විද්‍යාලය මම එකට පාටක් දාගන්නවා පේන්නේ නැති නිසා බෝල්ට් කරගන්නවා අකුරු සයිස් එකක් ටිකක් ලොකු කරගන්නවා ඒක අනිත් පැත්ත හැරුණ නිසා ෂේප් එක මේක අනිත් පැත්ත හැරුණා බලමු මේක තියාගන්න පුළුවන් වෙයි මේක ඉඩ මදි එහාට හරි අපිට මේ ෂේප් එක අනිත් පැත්ත හැරුණ නිසා එන්නේ ඒක අවුලක් නැහැ අපිට සිංහලෙනුත් දාගන්න පුළුවන් අනිත් ටිකක් දාගන්න පුළුවන් නිර්මාණශීලීව හදන්න ආයි යටට ඕන්නම් මෙතෙන්ටත් මේ යට කෑල්ල දාන්න පොඩි කෑල්ලක් දාලා ෂේප් කරලා කලර්ස් දාලා මේ කලර් නෙමෙයි එක එක කලර් දාලා නිකන් අලුතෙන් එකක් හදන්න ලස්සන නිර්මාණයක් හරි ඔය වගේ මේ ලෙටර් හෙඩ් එකක් හදලා අපිට හදන්න පුළුවන් නැත්නම් යටටත් දාන්න පුළුවන් ඉන්සර්ට් ගිහිල්ලා ෂේප් ගිහිල්ලා යටටත් කොටුවක් තියෙනවනේ මේකේ තියෙනවනේ මේ කොටු මේ ෂේප් එකේ ලොකු වැඩ කරන්න පුළුවන් හරි මේ යට පැත්තට මෙහෙම දාන්න අපි පොඩි ඇස් බැඳුම් වැඩ එහෙමත් මේ වගේ කරලා හංගනවා ඉතින් සමහර අය ඉන්නවා මේවා නම් සාමාන්‍යයෙන් කොරල් ඩ්‍රෝ වල කරන්නේ මේක අනිත් පැත්ත හැල්ලා තියෙන්නේ මම ඒක අනිත් පැත්තට ෂේප් එකම හරවන්න වෙනවා එතකොට මෙතන පොඩි වංචාවක් දාලා ගන්න වෙන්නේ මම එක කියලා දෙන්නම් මේ වාගේ කලර් එකක් දාලා එකත් පුළුවන් මේකට මේ ඉරි එහෙම ගන්නකොට මේකේ ලයින් තියෙනවා මෙහෙන් ඉරි දෙකක් දාලා තියෙනවනේ ඒවට පොඩි කොටුවක් දාලා ගන්න පුළුවන් ඒවා ටිකක් මහත ෂේප් තියෙන්නේ මේ වාගේ ටිකක් මහත ඉරක් ඒ වාගේ එකක් මේකට බැලන්ස් කරන්න ටිකක් අමාරුයි මේ ඒ වෙලාවට අපි පොඩි වංචාවක් එහෙම කරලා ගන්නවා දැන් මේ චුට්ටක් උඩට එනවනේ හරි මෙහෙම දාපුවාම ඉරි අර ගානටම හැඩ නැහෙනේ ඒ වෙලාවට මේ වාගේ වැඩක් කරන්න පුළුවන් මම නම් කරන්නේ ෂේප් එකක්ම දානවා තව නිකන් මේ වාගේ ෂේප් එකක් අරගෙන අර ගානටම අඳිනවා ඇඳලා ඒ ෂේප් එකේ ෆිල් එක නැති කරනවා ෆිල් නෝ ෆිල් දානවා අවුට්ලයින් එකක් නෝ අවුට්ලයින් එකක් දානවා දැන් හරිනේ බලන්නකෝ එතන අර කොටුවක් තියනවද කියලා හිතන්නවත් බෑනේ මං කරපු එක තේරුන්නේ නැතුව ඇති මං ආයෙ කියලා දෙන්නම්කෝ මෙන්න මෙතන පොඩි කොටුවක් තියෙනවා දැන් මේ කෑලි දෙකක් උඩට ඇවිල්ලානේ කැතයිනේ ඒකට මං කළේ ෂේප් එකක් ගෙනල්ලා ගානට මෙතනින් තියලා ඒකේ කලර් එක අයින් කළා දැන් හරි දැන් අවුලක් නැහැ හරි අනේ වගේ ඉතින් අපිට පොඩි වර්ඩ් එකේ ලොකු වැඩක් කරගන්න පුළුවන් මෙතෙන්ටත් ගැලපෙන්නේ නැත්නම් හදලා වෙනස් කරලා ටීචර්ලා ඉතින් මේ වගේ ලස්සනට ලෙටර් හෙඩ් එකක් හදලා බලන්න හරි එතකොට ඔය පාසලට ලෙටර් හෙඩ් එකක් හදාගන්න පුළුවන් ටීචර්ලටම මේ වගේම තියෙනවා මේ ඉන්සර්ට් එකේ මම ෂේප් ගැන කීවේ ටේබල් කීවා ටේබල් ටූල් එනවා පික්චර් කිව්වා පික්චර් ටූල් එනවා ෂේප්ස් කිව්වා ෂේප්ස් ගැන එනවා හරි තව ටිකක් තියෙනවා මේකේ කියලා දෙන්න මට අදට දැනට චුට්ටක් නතර කරන්න වෙනවා අපි ඊළඟ දවස වෙනකොට ඊළඟට හෙට නෙමෙයි අනිද්දා මට පුළුවන් වර්ඩ් එක ඉවර කරන්න බොහෝ විට අපිට අත්‍යවශ්‍ය දේවල් ටික කරලා ඉවර කරන්න පුළුවන් එතකොට අපි දවස් 4ක් කරලා තියෙන්නේ හරි ඊළඟට PowerPoint කියලා දෙන්න වෙනවා 4යි 5 6 මැදුණත් මං කිව්ව ඔබට මේ ටික ඔක්කොම කියලා දෙනවා Excel කියලා දෙන්න ඕනේ හරි ඒ ටික මං ඊළඟ දවසේ කියලා දෙන්නම් ලබන සතියේ මට වර්ඩ් එක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා ලබන සතියේ නෙමෙයි හෙට නෙමෙයි අනිද්දා ඔබ මේ වාගේ දේවල් හදලා මොකක් හරි බලාගෙනම හදන්න නිකන් හිතා හදනවට වඩා නිර්මාණයක් බලාගෙන හදනකොට හදන්න පුළුවන් දැන් ඔබට ලිව් චීට් එකක් මම දුන්නා ලිව් චීට් එක නිවාඩු ඉල්ලුම් පත්‍රය හදලා බලන්න මේ ටීචර් කෙනෙක් ගෲප් එකටත් දැම්ම දැන් ප්‍රශ්නයක් නැහැ ඒ නිසා තියෙනවා ටේබල් එකේ හදන්න
රයිට් මොනවා හරි අඩුපාඩුවක් වුණොත් මට මැසේජ් එකක් දාන්න. එහෙනම් අදට මම නතර කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. good night.